හෙලෝ කොහොමද ඉතින් ඔයාලට ඔයාලා සතුටින් පරිස්සමින් හොඳින් ඇති කියලා මම හිතනවා. ඉතින් ගොඩාක්ම කාලෙකට පස්සේ වීඩියෝ එකක් අරගෙන ආවා. වීඩියෝ එකක් ගේන්න බැරි හේතු ගොඩාක් සිද්ධ වුණා. ඉතින් අපි ඒ ප්‍රශ්න හැම දෙයකටම ඉතින් මුහුණ දෙන්න ඕන නිසා අපි හැම ප්‍රශ්නයකටම මුහුණ දීලා ඉතින් මම අද අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. එහෙනම් ඉතින් දිගටම මාත් එක්ක වීඩියෝ එකේ ඉන්න. දැන් වෙලාව උදේ 8:00ට විතර ඇති. ඉතින් ඔන්න මම හැමදාම සතියකට දවස් 2ක් වගේ මූණට ස්ක්‍රබ් එක පැක් එක ඒක හැමදාම දානවා. ඉතින් කවුරුත් දන්නවා ඇති ඉතින් මේ පැක් එක මේ ස්ක්‍රබ් එක මේක කෝපි ස්ක්‍රබ් එක කෝපි සීනි මික්ස් කරලා ගන්න එක. මේක ඇත්තටම හොඳයි. ඉතින් මම ඔතන කියන ඒවා ඇහෙන්න ගොඩක් සද්ද වැඩි ඒ නිසා තමයි මම සවුන්ඩ් කට් කරේ. ඇත්තට මේක මාරම හොඳයි. මාරම හොඳ රිසල්ට් තියෙනවා. අර මූණේ තිබිච්ච අර මැරුණු ගතිය ඔක්කොම මේ ක්ලියර් වෙනවා මූණ අර සේදුවට පස්සේ. ඉතින් ඔයාලට කියන්න දෙයක් නැහැ. ඉතින් ඔයාලා දන්නවනේ ඉතින් මේ මං කරන විදිය. ඉතින් මම ඔයාලට තාමත් ආදරෙන් කියනවා ඔයාලා මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න කියලා. ඉතින් මේ ස්ක්‍රබ් එක මුළු ඇඟටම දාගන්න තියෙනවා නම් හොඳයි. ඉතින් මට මේ වෙලාවේ මම අද නාන්න නැති නිසා මුළු ඇඟටම කරන්නේ නැහැ. මූණට විතරයි කරන්නේ. අත්වලට කකුල් වලට කරනවා නම් ගොඩක් හොඳයි. ඔන්න ඉතින් විනාඩි 15කට පස්සේ මෙන්න මේ විදිහට තමයි මගේ මූණ තියෙන්නේ. දැන් අපි පැක් එක දාමු. පැක් එකට මම දාගන්නවා යෝගටුයි, සුදු හඳුනුයි, මී පැණි, කස්තුරි කහයි, විනිමල් ගැටයි මොනවද තව මොනවද ඒවට කියන්නේ මේ කඩල පිටි. මට මේ වෙලාවේ කඩල පිටි තිබ්බේ නැහැ. ඒ නිසා මම තිබිච්ච ටිකෙන් තමයි කරන්නේ. ඔන්න ඉතින් දැන් මම පැක් එක හදාගෙන ඔන්න ඔය විදිහට තමයි මූණේ ගාගන්නේ. මේක චුට්ටක් ඝන වෙන්න ඕන. මට පොඩ්ඩක් යෝගට් පොඩ්ඩක් වැඩි වුණා. ඒක පොඩ්ඩක් දියාරු ගතිය වැඩි වෙන්නේ. ඉතින් ඔන්න ඔය දෙක තමයි මම අනිවාර්යෙන් ඔය දෙක නම් අනිවාර්යෙන් සතියට දවස් 2ක් විතර කරනවා. මේක ඇත්තටම මාරම හොඳයි. අර ලප කැලල්ල එහෙම අර තිබිච්චට වැඩිය ගොඩක්ම අඩු වෙන සීන් එකක් තමයි මට නම් තියෙන්නේ. මගේ තිබිච්ච හැටියට දැන් මගේ කලින් තිබුණ විදිය දැන් මම ඔක ගන්න අරගෙන දැන් අවුරුදු එකමාරක් විතර වෙනවා. මම එක දිගටම ඔක මම සතියට දවස් 2ක් කරනවා අනිවාර්යෙන්ම. ඉතින් මට හොඳ රිසල්ට් මේකෙන් තියෙනවා. ඉතින් ඔයාලා try කරලා බලන්න. අනිවාර්යෙන්ම ඉතින් හොඳ රිසල්ට් තියෙනවා. පැක් එක ඉතින් විනාඩි 10ක් 15ක් මූණේ වේලෙනකන් මම උදේ දාගත්තු රෙදි ටික අනිත් පැත්ත දාලා ඒ ටික වේලලා ගන්න ඕන. නැත්නම් එක පැත්තයිනේ වේලෙන්නේ. ඒ නිසා ඉතින් මම ওই විදිහට රෙදි ටිකත් අනිත් පැත්ත දදා ඒ ටිකත් වේලලා දවල් වෙනකොට වහීද කියලා කියන්න බෑ. ඒ නිසා රෙදි ටිකත් වේලගෙන උදේට දැන් කන්න ඕන. මූණේ පැක් එකත් හොදට දාලා ඔන්න ඒ විදිහට තමයි ඉතින් ස්ක්‍රබ් එකයි පැක් එකයි දෙකම දැම්මට පස්සේ මූණ තියෙන්නේ. මට තේරෙන විදිහට ගොඩක්ම ක්ලියර් වෙලා මූණ. ඉතින් ඔයාලා try කරන්න. ඔන්න ඉතින් දැන් මම උදේට කන්න හදන්නේ. මම උදේට හදාගත්තා මේ බත් කෝප්ප හදලා බිත්තරයක් දාගෙන ලුණු මිරිස් හැදුවා. ඔන්න ඉතින් කිව්වා වගේම දවල් 12 වෙනකොට මම හායෙන් වහින්න ගත්තා. ඉතින් දැන් වරුසාව ඉතින් කරන්න දෙයක්වත් නැහැනේ. නිදා ගන්නත් බැහැ. දවල්ට නම් නිදා ගන්න පුදුම කම්මැලි මම නම්. එතන මට නිදා ගන්න බැහැ දවල්ට. වෛර නිසා ඉතින් කරන්න දෙයක්වත් නැහැ. එළිය වැඩ කරන්නත් බැරි නිසා මම මේ හදන්නේ අඹ ජූස් එකක් හදලා බොන්න. මම ආසම අඹ ජූස් බොන්න. අඹ ජූස්, ගස් ලැබු ජූස් මම ආසම ඔන්න ඔය දෙකට තමයි ඉතින්. මේ ගෙඩියෙන් අපිට හොඳට හොඳටම ඇති. මේක මෙහෙම වුණාට හොඳට පිල්ල ගෙඩිය තියෙන්නේ.
හරි. ඔන්න ඉතින් මම අඹ එකත් හදාගත්තා. අඹ එක මම ගොඩක්ම වතුර ගතියට ගන්න, උපුවට ගන්න. එතකොට රසයි. ඔන්න ඉතින් මම ඔයාලට ආදරෙන් මතක් කරනවා මගේ YouTube channel එක subscribe කරලා එකතු වෙන්න කියලා. මම හදාගත්තු අඹ ජූස් එක අපි දැන් මේක බොන්න යන්නේ. ඔන්න ඔය විදිහට තමයි ඉතින් මම හදාගත්තු අඹ ජූස් එක තියෙන්නේ. බබාට බීලා රසද කියලා කියන්න හොඳේ. රසයිද? පිට් එකක් දෙන්න එහෙනම්. කියන රසයිද? රසයිද අම්ම හදපු අඹ ජූස් එක? ඔන්න ඔය විදිහට තමයි ඉතින් මගේ අද දවස ගෙවුනේ. ඉතින් මම ඔයාලට තමත් ආදරෙන් මතක් කරනවා මගේ channel එකට subscribe කරලා ඉන්න කියලා. අපි එහෙනම් ආයිමත් දවසක ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට බුදු සරණයි දෙවිපිට. Osmale pani bila dia evide pani munta